හායි යාළුවනේ ඔන්න අදත් මගේ channel එකේ challenge video එකක් ගෙනල්ලා තියෙනවා. අද challenge එකට තියෙන්නේ බීමයි චොකලට්ුයි. චොකලට් එකයි බීම එකයි එක එහෙම එකක් නැහැ. කැමති විදියට බීම එක බොන්නත් පුළුවන් චොකලට් කන්නත් පුළුවන්. punishment එකට අදත් තියෙන්නේ මිනිස් කන්න. අද නම් තියෙන්නේ සැර මිනිස් එක. ඔව් වතුර වීදුර කුත් තියෙනවා. ඒක හරි තමයි බොන්න තියෙන්නේ. මේ ඉතින් ගිය පාර අපේ challenge video එක බලපු හැමෝටම thank you. ගිය පාර නම් මම පෙරදුනා මේ කය ගහන්න කියලා. අද කතා කරන්නේ අද ඔක්කොම මම බොනවා කනවා. අද දිනන්නේ මම මිරිස් කන්නේ මේ තුන් දිනා. එහෙනම් challenge එකට යමුද? මේ මූඩි ගලව ගන්න ඕන. තුන් දිනේ නෙමෙයිනේ. දෙන්නෙක් දින්නවනේ. නෑ තුන් එක්කෙනෙක් දාමු. මේ මූඩි ගලවගෙන 1 2 3 කිව්වම මූඩි ටික ගලව ගන්න ඕන. කැමති විදියට චොකලට් කන්න පුළුවන්, බියම් බොන්න පුළුවන් කැමති විදියට. 1 2 3 උඹලා බීම එක. කොලේ ගැලවෙන්නේ නැහනේ. One back or hola. One back. මම නන්නේ. Permanent. මෙයාලා තමයි බියම් බොන්න ඕන. Senior ගේ අදහස නම් පාපිය යවන්නේ. ඔයා තමයි යෝජනා කරේ බිම් බොමු කියලා. මට තියෙන මම නම් මැරෙයි වගේ. මේ කාලෙද විහංගනේ. බඩපුල් කොකාකෝලා අමාරුයි අඩෝ රියාල් අතත් මේ ළමයා දිරන් දෙන්නේ අම්මෝ බඩපුල් මම මේ නිකම් තිබහට නෙමෙයි බොන්නේ මේ සැරේ මේක challenge එක අදින එක බොරුවක් වගේ නේ. මේ මැරෙයිද? මැරෙයිද? මැරෙන්නේ නැහැ බීගන් ඉක්මනට. ආරයන කට්ටියක් බලනවානේ. ඔක්කොම බටේද බොන්න ඕන? ඔව්. අද දිනන බටේ දිගනේ. ඔව් කරන්න දෙයක් නැහැ. ගහලානම් කටින්. බෑ කරන්න දෙයක් නැහැ. ඇයි ඔයාලා මතකද? බෑ දිගනේ. මේ බටේ දිගනේ. කරන්න දෙයක් නැහැ. බට ගෙනාවේ මොකටද එහෙලා? කරන්න දෙයක් නැහැ. මේ දිනලා නේ තව. බටෙන් බොන්න ඕන කොහම හරි ඈ. තව තියෙනවා. බාන් පෙන්නන්න. බාන්. මගේ චුට්ටයි ඉතුරුනේ. ප්‍රියංග එක ගාදි මම දෙක ගත්තා. අම්මෝ. punishment ඕනෙමද? මම නන්දේනවා. අයිනේ වීඩියෝ වල කතා කරන්න. බබඩ ඇඩර. බබඩ දානවා. මගේ චුට්ටයි ඉතුරුනේ. හයි. ආණ්ඩක වියංග චොකලට් පාන් කෑවද? චෙක් කරමු.
චෙක් කරමු චෙක් කරමු. එතකොට මම මුලින්ම චොකලට් පහක් වන් වනෙන් ගන්නද? මගේ චුට්ටයි ඉතුරුනේ මේ. අයියෝ අදත් පරාදයි. බෝවා. බොන්න බෑ යාළුවනේ බීම බීලා බඩ පුල් වෙලා තියෙන්නේ රැට කන්න වෙන්නේ නැහැ. කීයක් අංශු හරි ඉතින් අදත් සුපුරුදු පරිදි මේ අර හලලත් එක්ක. ඔව්. ඔව් එයා දිනුන්නේ. දිනුන්නේ ඒක එයා හලං එයාගේ දින මයින් කර. එයා හලං එයා හල. ඉතින් ඒ ඉතින් හැලෙනවා ඉතින් බීම් බටෙන් පස්සේ. අපේ කාගවත් ඇලිලා නැහැ. බීම් බටෙන් පස්සේ හැලෙනවලු. ඒ ඉතින් එයාගේ බීම බටෙන් පොඩි හැලෙනවලු. ඒක ගන්න නේ. දැන් බීම බටෙන් පොඩි හැලෙනවද අනේ කියලා වැඩක් නැහැ. ඊළඟට කතා හරි කමන්න කියලා කතා කරන දැන් කාටද දිනුම දෙන්නේ? මම එච්චරයි. එහෙමද අසාධාරණයි. අසාධාරණයිනේ අසාධාරණයි ඉතින් රටම් කරන්න ඕන. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. ඉතින් මේ මුගේ තැල්ලා මේ නෑ. කොහෙද ඒ මගේ අර ගැම්ම තිබ්බ මුල්. හරි එහෙනම් අනේ මන් දන්නේ කවුද පරාද කවුද දිනුම් කියන්න තේරෙන්නේ නැහැ කවුද දිනුම් කියලා. කියන්න බෑ කාටද දිනුම දෙන්නේ? එයා තව බොනවා එයාට කොයි දිනුම දෙන්නද? බෝතලයක් කරකවල දිනමු එහෙම. කියන්න. යාසියට මම හරි. කාම සාකච්ඡාවලදීලා සතුටු ආරංචියක් තියෙනවා අද විහංග පරාදයි අද විහංග මේ කොච්චි කනවා. මේ පාර මටත් කොච්චි කන්න වෙනවා මට මේ බටේ දිග නැති වුණා. මම මේ මෝඩකමට බටගෙන ආවේ. බටගෙන ආවේ නැත්තම් මම ඒක ඔයාගේ අයිඩියා එක. යාසියට දෙන්න බෑ. එහෙම බෑ. දැන් ආයි බෑලු. එහෙනම් මෙන්න මේ සැර කොච්චි තියෙනවා. හරි එහෙනම් ඔය දෙන්නම දිනුම් අපි මයි සිනතුයි කන්න. එහෙනම් මේ දෙනවා. ඒ දෙන්නට අපි දෙන්න කොහොමද ඉතුරුනානේ බීම? ඔව් ඔයාලා තාම මේ මේස්යක් කරන්නේ මේ දැන් මේ මං තව මම සිනෙත්ට වැඩිය මගේ අඩුයි. මේස්යක් තිබ්බනේ. ඔව්. වාට උන වතුරු විදුරු තෝරගත්තා. මේක නම් සැරයි එදා වලට වැඩිය. වතුරු විදුරු තියෙන. මේ වතුර විදුරුව ඕන එකක් තෝරගත්ත හැකි. වතුර විදුරුව මම මේකෙන් ටිකක් කනවා. ඔක්කොම ඕනේ නැහනේ. නෑ භාගයක්. භාගයක්ම අයියෝ අදත් භාගයක්ම කන්න වෙනවා. උඩ ඉඳලා කනවනේ එහෙම යට ඉඳලා කනවනේ එහෙම. කියන කැමති පැත්තෙන් ගන්න. එයා බිමට දැම්මා. නෑ මේ උඩ කෑල්ල මං කන්නේ. නෑ මේ අසාධාරණයි මේ. අනේ උඩ කෑල්ල කන්නේ ඔය චුට්ටක් කන්න කියලා කිව්වේ. මේ උඩ කෑල්ල මං කන්නේ මේ. බුලත් කොලෙත් මේ නැට්ට කන්නවනේ. මාත් මේකේ නැට්ට කන්නවා මේ ඉතරක් කන්නවා. මේ සිනෙත් ගික මේ චුට්ට මේ යාර උඩ යට කඩනවනේ. එයා කැඩිල්ලට යනවා ඔක්කොම. අනතර නැද්ද කොයිද? අර මොනවද කනාවගේ නම් කනවද හැබැයි. නෑ සැර නෑ මේ සිනෙත් ගෙද? ඈ ඔව් සිනෙත් ඒ බිම දැම්ම එක. එහෙනම් මං තව ටිකක් කන්න නෑ ඕනේ. ඔයා කන්න. මං තව චුට්ටක් කන්න ඕනේ. නෑ සුපිරි. මේ එන්න වැටේ ගිලින්න. මං කෑවා ඒක චේප් එදා එක තරම් ගොඩක් සැර නෑ. නෑ මගේ එක තියෙනවා මේ. තියෙනනේ. මං කෑවා. එදා එක තරම් සැර නෑ. ඉතින් අදත් ඔන්න මං පරාදයි. ගිය පාර මං හිතුවේ මේ මම මේ කයි එකක් ගහ හිටපු වෙන්ද පරාද වුණාද කොයිදෝ කියලා. නෑ බලන් යද්දි. ඇත්තටම සැර නෑ මේක. මේකත් දෙමු අපි යට කන්න. ඔව් ඇත්තට මේක සැර නෑ. මොනට නම් වෙනම හදන්නේ. ඉතින් මේ අපි මේ තව චැලෙන්ජ් වීඩියෝ ගේන්න හිතාගෙන ඉන්න. මේ ඔයාලා කැමතිව තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි 4 දෙනාම මේ ඉන්නවා ඉතින් මේ ඊළඟ පාරවත් මෙන්න මෙයාට කොච්චි කරලා කවමු. මෙයා අද කොච්චි කියන්නේ 99.9 එයා 99.9ෙන්ද කොයිදෝ බේරුනේ මේ මෙයාගේ මේ බීම හැලුණු හින්දා. ඉතින් ඊළඟට ලස්සන චැලෙන්ජ් වීඩියෝ එකක් අරගෙන එන්න. අපි දන්නේ නැහැ ඉතින් ගොඩක් හොඳට කරන්න. මේ දන්න විදිහට තමයි කරේ. මේ ඔයාලා කමෙන්ට් කරන්න තව මොනවා හරි චැලෙන්ජ් වීඩියෝ තියනවා නම් හිතාගෙන ඉන්නේ රාමෙන් වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා. තව ඔව් ඉන්දියාපු කොතු චැලෙන්ජ් එකක් ගේන්න හිතන් ඉන්නවා. ආයේ අච්චාරු චැලෙන්ජ් වීඩියෝ එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. කිරිබත් චැලෙන්ජ් වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා. අද මේක එකපාරට හිතුනේ අපිට. අපි එකපාරට මේක කරේ. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න. වැඩි අඩුපාඩු ඇති අපි දන්නේ නැහැ වැඩි එහෙම බ්ලොග් කරන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න අපේ මේ channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න share කරන්න ඔයාලගේ යාළුවන්ටත් බලන්න. අපේ වීඩියෝ හොඳයි නම් අපිට comment එකෙන් කියන්න හොඳයි කියලා. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. අදට ගිහින් එන්නම්. හැමෝම ළමයි bye කිය. bye. bye.